2026ට iPhone 13 එකක් ගන්නද හිටියේ. පට්ටම අඩුවට සුපිරි ෆීචර්ස් එක්ක ඔන්න එහෙනම් iPhone 13 එකේ රිවිව් එකක් තමයි අද ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් guys සාදර පිළිගන්නවා දේන්ග ටෙක්නික් YouTube channel එකට. අදත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බුණා. වැඩි කතාවක් නැහැ අපි යන් වීඩියෝ එකට. අපි ඉස්සරින්ම මේකේ බොඩි එක පැත්තට යන් build and design එක පැත්තට මේකට තියෙනවා ඇලුමිනියම් ෆ්‍රේම් එකක් එක්ක glass back එකක් glass front එකකුත් තියෙනවා. මේකේ weight එක අතින් ගත්තොත් gram 174ක හොඳ weight එකක් තියෙනවා. 7.7mm thickness එකක් තියෙනවා. තව IP68 dust resistant එක තියෙනවා. water resistant එක සමග ඔයගොල්ලෝ ගන්න ෆෝන් එක ගලවලා තියෙනවා නම් දැන් මේ වෙද්දි හැම ෆෝන් එකම ගලවලා තියෙනවා. මොකෝ බැටරි හෙල්ත් එක බහිනවනේ. දැන් බැටරිය මාරු කරලා නම් water seal එක අනිවාර්යෙන් අයින් කරනවා. එතකොට water seal එක ගලවලා ආයි සෙට් කරද්දි ෆෝන් එක water seal එක හරියට වැදිලා තිබ්බ නැත්නම් ෆෝන් එක තුල වතුර යනවා. එහෙම වුණොත් ඔයගොල්ලෝගේ මේ රෙසිස්ටන්ට් එක අයින් වෙනවා. ඒ කියන්නේ water resistant එක අයින් වෙනවා. එතකොට ඉතින් මේක වතුර පොඩ්ඩක් ගෑවුනත් ඉතින් ඇතුළට යනවා ලක්ෂ ගාණක් යනවා. ඉතින් ආයි මේක හදන්න. ඉතින් ගන්න එක හොඳ ෂොප් එකකින් හොඳට බලලා ගන්න. ඊළඟට අපි මේකේ ඩිස්ප්ලේ එක පැත්තට යන්. ඩිස්ප්ලේ එක ගත්තොත් Super Retina XDR OLED ඩිස්ප්ලේ එකක් තියෙනවා. අඟල් 6.1ක HDR10 Plus වැඩ කරනවා. Dolby Vision වැඩ කරනවා. තව nits 1200ක peak brightness එකක් තියෙනවා. resolution එක පැත්තට ගියොත් 1170 වැඩි කිරීම 2532 වගේ පික්සල් වගේක් තියෙනවා. 460ක ppi density එකක් එක්ක මේකේ ඩිස්ප්ලේ එක ප්‍රොටෙක්ට් කරන්න ceramic shield glass දාලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. මේකේ chipset එක පැත්තට ගියොත් Apple A15 bionic chip එක තමයි තියෙන්නේ. මේකේ 5 nanometer chipset එකක්. CPU එක පැත්තට ගියොත් hexa core processor එකක් තමයි තියෙන්නේ. GPU එක පැත්තට ගියොත් Apple GPU 4-core graphics තියෙනවා. ඒ වගේම මේකේ stereo speaker setup එකක් බලා ගන්න පුළුවන්. 3.5mm jack එකක් ගන්න. මේකේ sensors පැත්තට ගියොත් Face ID එක තියෙනවා, accelerometer එක තියෙනවා, gyro sensor එක තියෙනවා, proximity sensor එක තියෙනවා, compass sensor එක තියෙනවා, barometer sensor එක තියෙනවා. ඒ වගේම හැමෝම බලන් ඉන්න දෙයක් තමයි මේකේ කැමරාව. මොකෝ iPhone එකක් ගන්න අනිවාර්යයෙන්ම කැමරාව හොඳයි. මේක YouTube කරන කෙනෙක්ට නම් මාර වටිනවා මේ ෆෝන් එක. අපි එනම් මේන් කැමරාව පැත්තට යන්. මේකේ dual lens තියෙනවා. 12 megapixel ultra wide sensor එකක් තියෙනවා. ඒ වගේම 12 megapixel wide sensor එකක් තියෙනවා. මේකේ panorama තියෙනවා. ඒ වගේම වටින එකක් තමයි cinematic කියන්නේ. cinematic mode එකක් තියෙනවා මේකේ. ඒක ගොඩක් හොඳයි. මේක 4K 60 fps වෙනකම් වීඩියෝ රෙකෝඩින් වලට යන්න පුළුවන්. මේක selfie කැමරාව පැත්තට ගියොත් single lens එකක් තමයි තියෙන්නේ. 12 megapixel ultra wide sensor එකක්. මේකේ 4K 60 fps රෙකෝඩ් කරන්න පුළුවන්. ඊළඟට තමයි බැටරි එක. 2026ට ගැලපෙන්නෙම නැති බැටරි එකක් තමයි iPhone 13 එකට තියෙන්නේ. මේක 2021 ෆෝන් එකකින් දෙයින් මුණා කරන්නද? හැබැයි මේක ගන්න එක්කෙනාගේ අතේ පවර් බෑන්ක් එකක් තිබ්බොත් මිලිඇම්පියර් 10000කවත් පවර් බෑන්ක් එකක් තිබ්බොත් නම් දවසක් ඇද ගන්න පුළුවන් එක charge එකකින්. හරිම ස්පෙක් එකට ගියොත් ලිතියම් අයන් මිලිඇම්පියර් 3240ක බැටරි එකක් තමයි තියෙන්නේ. තාමත් ගොඩක් අඩු වගේ. මේකේ 50 watt wireless charging තියෙනවා, MagSafe charging, normal charging තියෙනවා. මේක සාමාන්‍ය විනාඩි 30ක් ඇතුළත 150ක් charge කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ hard use කරනවා නම් මේ ෆෝන් එක සාමාන්‍යයෙන් දවසට දෙපාරක්වත් charge කරන්න වෙනවා. මම කියන්න අමතකුණා එකක්. මේකේ Antutu score එක 7,75,519ක් තියෙනවා Antutu score එක. ඒක නම් හොඳයි. සාමාන්‍යයෙන් මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 1,10,000ත් 1,34,000ත් අතර මුදලකට. මේකට official එන්නේ 4GB RAM එකක්. මේක කිසිම අවුලක් නැති ෆෝන් එකක්. අදටත් 2026ටත් 2024ටත් හොඳ ෆෝන් එකක්. මේක එකම ප්‍රශ්නේ තියෙන්නේ බැටරි එක. බැටරි එකයි ඩිස්ප්ලේ එකේ අර 60Hz පැනල් එකක් තමයි තියෙන්නේ. ඒ දෙක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. අනිත් ඔක්කොම සුපර්. 2026ටත් 2024ටත් හොඳ ෆෝන් එකක් මේක. ගන්න ඉන්න කෙනෙක්ට සුපිරි ස්මාර්ට් ෆෝන් එකක්. ඒ වගේම
අලුත YouTube පටන් ගන්න කෙනෙක්ට සුපිරි ෆෝන් යන්නේ. අදට එනම් මගේ වීඩියෝ ඉතින් මෙතනින් ඉවරයි. තා වීඩියෝ එකක් ඕනනම් මොකක්ද ඕනේ වීඩියෝ එක කියලා කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකටත් පයින් එකක් ගහගෙන යන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි. බයි බයි.